අදබි මේ ඇවිද යන සුන්දර පරිසර චාරිකාවේ අද අපේ ගමනාන්තය වන්නේ අමිතිරගල පිහිටි සුන්දරතම උදිය ඇල්ලයි. එහෙනම් අපේ channel එක subscribe කරම්ම අද වීඩියෝ එකට යමු. මේ අති සුන්දර වූ ගොරකැල්ලයි. මම මේ ඉන්නේ ගොරකැල්ල මේ වාහන නවත්තන මේ පාක් එකේ. මෙතන ඔබට ඇවිත් මේ වාහන නවත්තන්න පුළුවන්. ඒ වගේ මේ ස්ථානට එන්නේ අපි අවිස්සාවල පැත්තේ ඉඳන් එනවා නම් අවිස්සාවෙල්ල අමිතිරගල පාරේ අමිතිරගල ටවුන් එකට සුට්ටක් උදරින් ගොරකැල්ලට යන පාර තියෙනවා. ඒ පාර දිගේ මීටර් 600ක් විතර පමණ ඇතුළට ආවම අපිට මේ ලස්සන ගොරකැල්ල බලන්න ඉන්න පුළුවන්. ගොරකැල්ල අවට පරිසරය කුරුඳු කම්බිරිස් වැනි වටිනා කුළුබඩු මෙන්ම ඒ වගේම ශාක හා සතුන්ටද ජීවය දෙන අපූර්ව පරිසර පද්ධතියකි. මේ දියැලට අපූර්ව නම් දෙකක් තියෙනවා. එකක් තමයි ගොරකැල්ල. ඒ වගේම මේකට නිදන් ඇල්ල කියලා තියෙනවා. කොහොම වුණත් කාලයත් එක්ක මේක නිදන් ඇල්ල කියන නම අපෙන් නැති වෙලා ගිහලා තියෙනවා. බොහෝ දෙනෙක් මේක හඳුන්වන්නේ ගොරකැල්ල කියලා. ගොරකැල්ල පෝෂණය කරන දියදාරා පටන් ගන්න ඔය මාවරැල්ල කියන ගම්මානයත් ඒ වගේම ඒ අවට තියෙන කඳුපන්ති වලින්. අවසානයේ මේ දියපාර ලබුපිටිය ඇලට එකතු වෙලා ලබුපිටිය ඇල මැදගොඩ හරියේදී කැලණි ගඟට එකතු වෙනවා. මේ දියැලට ගොරකැල්ල කියලා හැදෙන්න විශේෂ කාරණා බොහොමයක් තියෙනවා. කොහොම වුණත් ඒ අතරින් සුවිශේෂීම කාරණාව වන්නේ මේ ප්‍රදේශයේ ඒ කාලේ බොහෝ ගොරක ගස් තිබිලා තියෙනවලු. කොහොම වුණත් මේ ගොරක ගස් නිසා ඒවැයෙන් වැටෙන ගොරකා මේ දියැල්ල දිගේ පහළට ගලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසාවෙන් මේ දියැල්ලට ගොරකැල්ල වුණා කියලායි බොහෝ දෙනෙක් කියන්නේ. ඒ වගේම ඔබට පේනවා ඇති මේ ගල්තලාව තට්ටු වශයෙන් කඩා හැලෙන්නේ. ඒ නිසා මේ දියැල්ලත් ගොරක් ගෙඩියේ ස්වභාවයක් ගන්න නිසා ගොරකැල්ල වුණා කියලා තව කෙනෙක්ගේ මතයක් තියෙනවා. කොහොම වුණත් මේ දියැල්ලට නම හැදිච්ච විදිහ හරිම සුන්දරයි. මේ දියැල්ල තට්ටු 4ක් වශයෙන් කඩා වැටෙන්නේ. මම මේ ඉන්නේ ඇල්ලේ දෙවෙනි තට්ටුවේ. මෙතනින් එහාට අපිට පළවෙනි තට්ටුවත් ඒ වගේම මෙතනින් පහළ තුන්වෙනි තට්ටුවත් අපිට බලා ගන්න පුළුවන්. මේ දියැල්ලේ තුන්වෙනි තට්ටුව තරමක් බෑවුම් සහිතයි. ඒ වගේම මෙතන දිය නාන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඉතා පරිස්සමෙන් දිය නාන්න පුළුවන් ස්ථානයක්. සාමාන්‍යයෙන් මේ දියැල්ලේ උස මීටර් 60ක් පමණ තමයි කියන්නේ. කෙසේ වෙතත් මේ සුන්දරත්වය බලන්න නම් ඔබ මෙහාට පැමිණිය යුතුම වෙනවා. ඔය 2021 2022 කාලවල ස්වර්ණවාහිනී විකාශනය වෙච්ච නාටකංකාරයෝ කතාව මතකද? මේ නාටකංකාරයෝ කතාවේ හිටිය චණ්ඩියා. ඒ කියන්නේ සරා. මේ සරාගේ වැයිකේ කොටසක් උනේ මෙන්න මේ ගොරකැල්ල. මේ දියැලේ සුන්දරත්වය බලන්න නම් අනිවාර්යයෙන්ම ඔබ පැමිණිය යුත්තේ වර්ෂා කාලවලදී. ඒ කියන්නේ අප්‍රේල් මැයි කාල, ඒ වගේම ඔක්තෝබර් දෙසැම්බර් කාලවලදී මේ ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් තියෙන ප්‍රදේශයක්. ඒ කාලෙදී ඔබට පැමිණියොත් මේ දියැලේ සුන්දරත්වය මනාව විඳ ගන්න පුළුවන්.
මම මේ දියැල්ල බලන්න මුලින්ම ආවේ 2015 2014 වගේ කාලවල. හැබැයි ඒ කාලේ මේ වගේ පහසුවක් නැහැ, මේ වගේ පඩි පෙළවල් අපිට දකින්න හම්බුන්නේ නැහැ. එදා මම ආවේ රබර් කෑල්ලක් මැදින් ආවේ. හැබැයි අද අපිට දියැල්ල උඩටම යන්න පුළුවන් විදිහේ පඩි නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඉතාමත් පහසුවෙන් මේ දියැල්ල නරඹන්න පුළුවන්. ඒ වගේම අද බොහෝ මේ අවට ගොඩක් දේවල් දියුණු වෙලා ඔබට අවශ්‍ය කෑම බීම ගන්න පුළුවන් නම් මේ වගේ කඩේමත් බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දියැල්ල බලන්න එන්න ඔබට බොහෝ පහසුකම් ඉස්සෙල්ලට වඩා දැනට තියෙනවා. එන්න පොඩි දෙයක් පෙන්වන්න. මේ දියැල්ල බලන්න එන බොහෝ දෙනෙක් අවංකව මේ දියැල්ලේ සුන්දරත්වය විඳින්නේ නැහැ. ඔබට පේනවා ඇති නේද? මේ අරක්කු බෝතලයක් ඒ වගේම අතනත් ප්ලාස්ටික් බෝතල් බොහෝමයක් මේ අවුල දකින්න පුළුවන්. මම මේ දියැල්ල බලන්න එන ඔය සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේක ඉතාමත් සංවේදී පරිසර පද්ධතියක්. ඒ වගේම මේ අපි රැකගත යුතු පරිසර පද්ධතියක්. ඒ නිසා ඔබ මෙහි ඇවිල්ලා විනෝද වෙන්න අනිවාර්යයෙන්ම මේ සුන්දරත්වය විඳින්න, ඒ වගේම මේ සබහාදාමත් මේ පරිසර පද්ධතියත් ඔබ රැකගත යුතුමයි. මේක අපේ මතු පරපුරේ දායාදයක්.